හරි පුතේ. අපි අද බලන්නේ දත්ත සමුදාය පාඩම නැත්නම් 10 වසරේ අවසාන පාඩම 9 වෙනි පාඩමෙන් රචනා ප්‍රශ්නයක්. දත්ත සමුදාය සම්බන්ධයෙන් රචනා ප්‍රශ්නයක්. වань මේ ස්ක්‍රීන් එකේ පේන තියෙන ප්‍රශ්නේ. ප්‍රශ්න මේකයි. පාසලක ක්‍රීඩා කටයුතු කළමනාකරණය කිරීම සඳහා සකස් කරන ලද දත්ත සමුදායක වගු දෙකක් පහත දැක්වේ. මෙම වගු දෙක අධ්‍යයනය කර අසනු ලබන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. එතකොට මෙතන වගු දෙකක් තියෙනවා. ස්ටුඩන්ට් වගුව නැත්නම් ශිෂ්‍ය වගුව මේක. ඊට අමතරව ක්‍රීඩා වගුව. ක්‍රීඩා වගුව යටින් තියෙනවා. දෙවෙනි වගුව ක්‍රීඩා වගුව. හරි. ස්ටුඩන්ට් වගුවේ බලන්න ශ්‍රේෂ්ඨ ස්ටුඩන්ට් ID එක තියෙනවා. නේම් එක තියෙනවා. date of birth එක තියෙනවා. gender එක තියෙනවා. ස්පෝර්ට් වගුවේ ස්පෝර්ට් ID එක තියෙනවා. ස්පෝර්ට් නේම් එක තියෙනවා. coach name එක තියෙනවා. ස්ටුඩන්ට් ID එක තියෙනවා. හරි. ප්‍රශ්නේ මේකයි පළවෙනි ප්‍රශ්නේ. ඉහත දත්ත සමුදායේ ශිෂ්‍ය වගුව සඳහා වඩාත් යෝග්‍ය ප්‍රාථමික යතුර. දැන් ඔයාලට මතකයි ප්‍රාථමික යතුර ගැන කතාව. ගන්න ප්‍රාථමික යතුර. ඔව්. අපේ පෙළ පොතේ ප්‍රාථමික යතුර නිර්වචනය කරන්නේ වගුවක රෙකෝඩයක් අනන්‍යව අඳුරගන්න භාවිත කරන ශේෂ්ත්‍රය. උදාහරණයක් ගත්තොත් දැන් මෙන්න මේ පැත්තට තියෙන්නේ රෙකෝඩ. තිරස් අතර තියෙන රෙකෝඩ. දැන් මේකේ රෙකෝඩ තුනක් තියෙනනේ පුතේ. මේ රෙකෝඩ තුන වෙන් කරලා ගන්න අනිත් ඒවායින් අපිට සුදුසු වෙන ස්ටුඩන්ට් ID එකද, නේම් එකද, date of birth එකද, gender එකද. වඩා සුදුසු වෙන්නේ ස්ටුඩන්ට් ID එක වගේ එකක් තෝරගත්තොත්, ශේෂ්ත්‍රයක් තෝරගත්තොත් මොකද ස්ටුඩන්ට් ID එක ඩුප්ලිකේට් වෙන්නේ නැහැ. නැත්නම් එක වගේ දෙකක් එන්නේ නැහැ බොහෝ දුරට. හැබැයි නේම් එක නම මෙතන තියෙන වගුවේ රෙකෝඩ් 3 ඇතුලේ නම් සමාන දත්ත නැහැ. නැත්නම් සමාන රෙකෝඩ් නැහැ. හැබැයි එක වගේ නම් තියෙනවා ඉන්න පුළුවන්. ඉස්සරහට ඩේටාබේස් එකේ ගැටලුවක් එන්න පුළුවන්. ඒක ප්‍රාථමික යතුර විදිහට ගත්තොත්. උපන්දිනේ කොහොමවත් ගන්න බෑ අපිට තේරෙනවා. මොකද ප්‍රාථමික යතුර විදිහට තෝරගන්න ශේෂ්ත්‍රේ දත්ත අනුපිටපත් වෙන්න බෑ. නැත්නම් එක වගේ කීපයක් තියෙන්න බෑ. ජෙන්ඩර් එක කොහොමවත් ගන්න බෑ. ඒක මේල් ෆීමේල් විතරයි තියෙන්නේ. ඔව්. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඉහත දත්ත සමුදාය ශිෂ්‍ය වගුව සඳහා වඩාත් යෝග්‍ය ප්‍රාථමික යතුර වෙන්නේ මෙන්න මේ ස්ටුඩන්ට් ID කියන ශේෂ්ත්‍රය තමයි. දෙක ක්‍රීඩා වගුවේ ආගන්තුක යතුර ලෙස ක්‍රියා කරන ශේෂ්ත්‍රය නම් කරන්න. දැන් මෙන්න මේකනේ ක්‍රීඩා වගුව පුතේ. මම මේක නම් කරලා නැහැ. මේක තමයි ක්‍රීඩා වගුව. මේ ක්‍රීඩා වගුවේ ආගන්තුක යතුර. දැන් මම පාඩම් වලදීත් ඔයාලට කිව්වා මොනම හරි වගුවක ප්‍රාථමික යතුරක් තව වගුවක තියෙනම් ඔය මම දෙවෙනියට කියන වගුවේ ඒ ශේෂ්ත්‍රය ආගන්තුක යතුර. උදාහරණයක් හිතන්නකෝ. දැන් මෙන්න මේ වගුව ස්ටුඩන්ට් වගුව ඒ වගුව කියලා. ඒ වගුවේ ප්‍රාථමික යතුර විදිහට තෝරගත්තේ අපේ ස්ටුඩන්ට් ID එකනේ. ඒක දැන් මෙන්න මේ ස්පෝර්ට් වගුවේ තියෙනවා නම් ඒක මේ වගුවේ ආගන්තුක යතුර. එක වගුවක ප්‍රාථමික යතුරක් තව වගුවක තියෙනවා නම් ඒක ආගන්තුක යතුර. එතකොට පුතේ මම කිව්වා ප්‍රාථමික යතුර විදිහට තෝරගන්න ශේෂ්ත්‍රයේ දත්ත අනුපිටපත් වෙන්න බෑ. හැබැයි අපිට දැන් මේකේ ආගන්තුක යතුර වෙන්නේ ස්ටුඩන්ට් ID දෙවෙනි වගුවේ නැත්නම් ස්පෝර්ට් වගුවේ. මම මේ පෙන්නන වගුවේ. මෙතන මේක ඩුප්ලිකේට් වෙලා තියෙනවා. හැබැයි ඒක ගැටලුවක් නෑ. ආගන්තුක යතුර තියෙන ශේෂ්ත්‍රයේ දත්ත ඩුප්ලිකේට් නැත්නම් අනුපිටපත් වෙන්න පුළුවන්. එක වගේ දෙකක් තුනක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රාථමික යතුරට ඒක ඔට්ටු නෑ. එහෙනම් අපිට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ ක්‍රීඩා වගුවේ ආගන්තුක යතුර වෙන්නේ ස්ටුඩන්ට් ID. ලේසි මතක තියාගන්න. 3. ස්ටුඩන්ට් ID ශේෂ්ඨය සහ date of birth ශේෂ්ඨ සඳහා යොදාගත හැකි වඩාත්ම උචිත දත්ත ප්‍රූප මොනවාද? හරි. දැන් බලන්න මේ ස්ටුඩන්ට් ටේබල් එකෙන් අහන්නේ දත්ත සමුදාය වගුවක එක එක ශේෂ්ඨවල. දැන් මෙතන ශේෂ්ඨ 4ක් තියෙනනේ පුතේ. ඒ ශේෂ්ඨවල තියෙන දත්ත වර්ග එකිනෙකට වෙනස්. උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතන්න ඔයාට සිදුරු තියෙන භාජනයකට වතුර අරන් යන්න බෑනේ. වාතය අරන් යන්න බෑ. ඒකට හරියන භාජනයක් ඕන. වතුර අරන් යන්න පාවිච්චි කරන භාජනේ පාවිච්චි කරන්න බෑ. වෙන දෙයක් අරන් යන්න. එතකොට වැලි, ගල්, වායු, ද්‍රව වගේ තිබ්බ කියමු.
ඔය විවිධ ද්‍රව්‍ය නිකන් දත්ත වගේ. ඒවා අරන් යන්න වෙන්නේ ඒවට සුදුසු භාජන. ඒ වගේ තමයි. දැන් මේ වගුවේ තියෙන ස්ටුඩන්ට් ID එක, නේම් එක, date of birth එක, gender එක ඒවට ආවේනික ලක්ෂණ තියෙනවා. ඒ නිසා ඒවා ගබඩා කරන්න ඕන. ඒවට සුදුසු දත්ත වර්ගයක් මෙන්න මේ දත්ත වර්ගය තමයි මේකේ තියෙන්නේ කියලා ඩේටාබේස් එකට කියන්න ඕන, පරිගණකයට කියන්න ඕන. එතකොට අපි බලමු පළවෙනි වගුවේ නැත්නම් ස්ටුඩන්ට් ටේබල් එකේ තියෙන මේ ශේෂ්ඨ වලට සුදුසු දත්ත ප්‍රූප නැත්නම් දත්ත වර්ග data type එක මොකක්ද කියලා. ස්ටුඩන්ට් ID එක ගත්තොත් මේක තියෙන පුතේ ඉලක්කම් තියෙනවා අකුරු තියෙනවා. ඉලක්කම් සහ අකුරු සංයෝජනයක් තියෙනවා නම් ඒ ශේෂ්ඨේ වඩා සුදුසු දත්ත ප්‍රූපය වෙන්නේ ටෙක්ස්ට් කියන දත්ත ප්‍රූපය. නේම් එක ගත්තොත් නේම් එකේ අකුරු විතරයි තියෙන්නේ. හැබැයි අකුරු විතරක් තියෙනකොට අනිවාර්යෙන් අපි ටෙක්ස්ට් කියන දත්ත වර්ගය තමයි ගන්න වෙන්නේ. date of birth එක නැත්නම් දිනයක් තියෙන්නේ මේක අපි date and time කියන දත්ත වර්ගය තමයි පාවිච්චි කරන්න ඕන. gender එක male female male female අපි මේකට සුසු දත්ත ප්‍රරූපේ මොකද්ද ගන්න වෙන්නේ? ඒකට අපි බූලියන් ගන්නත් පුළුවන් නේ. බූලියන් අවස්ථා දෙකක් නේ තියෙන්නේ. එහෙම නැත්නම් ටෙක්ස්ට් ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. වඩා හොඳයි ටෙක්ස්ට් ගන්නවා නම් නේ. හරි. එතකොට අපි බලමු ස්ටුඩන්ට් ID එකට ගන්න වෙන ටෙක්ස්ට්, name එකට ටෙක්ස්ට්, date of birth එකට date and time, gender එකට ටෙක්ස්ට් ගන්න පුළුවන්. හරි. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය හම්බුණා. හතරට යමු. එක් ශිෂ්‍යයෙකුට ක්‍රීඩා කිහිපයක නිරත විය හැකි නම්. එක ළමයෙක් ඉන්න ඔයාට ක්‍රීඩා කිහිපයක යන්න පුළුවන්. වොලිබෝල් වලට, ක්‍රිකට් වලට, මැරතන් එකටත් ගියා කියමු. හෙල්ල හැම එකටම ගියා. හෙල්ල විසි කරන්න ගියා. යග්ගොලිය දාන්න ගියානේ. එක ළමයෙක් ක්‍රීඩා ගොඩක් කරනවා. ඒ වගේම එක ක්‍රීඩාවකට ළමයි ගොඩකුත් ඉන්නවා. උදාහරණයක් ගත්තොත් කණ්ඩායම් ක්‍රීඩා අත්පන්දු වල කණ්ඩායමේ ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා වගේම ක්‍රීඩකයෙකුට ගොඩක් තරඟ ඉසව්වල සෙල්ලම් කරන්න පුළුවන්. එතකොට මේ එක වගුවක රෙකෝඩ් එක. අර වගුව අතර තියෙන සම්බන්ධතාවය තියෙනනේ පුතේ. දැන් බලන්න මේ මෙතන එක ළමයෙකුට ක්‍රීඩා ගොඩයි. එක ළමයෙකුට ක්‍රීඩා ගොඩයි. එක ක්‍රීඩාවකට ළමයි ගොඩයි. එක ක්‍රීඩාවකට ළමයි ගොඩයි. එක ක්‍රීඩාවකට ළමයි ගොඩයි. එක ළමයෙකුට ක්‍රීඩා ගොඩයි. එතකොට හැම පැත්තෙම බහුව භාගයන් එන්නේ. එහෙනම් බහු සම්බන්ධයක් තමයි මේ වගුවේ තියෙන්නේ. එතකොට මේ කියන විදිහට එක් ශිෂ්‍යයෙකුට ක්‍රීඩා කිහිපයකට සෙල්ලම් කරන්න පුළුවන් නම් සහ එක ක්‍රීඩාවකට ළමයි ගොඩක් ඉන්නවා නම් මේ වගුවල දත්ත ගබඩා කරපු වගුවල තියෙන්න ඕන අනිවාර්යෙන් බහු සම්බන්ධයක්. අවසාන ප්‍රශ්නේ මෙම දත්ත සමුදාය සකස් කිරීමේදී එක් වගුවක් වෙනුවට එක වගුවක් වෙනුවට වගු දෙකක් ලෙස සකස් කිරීමෙන් ලැබෙන මූලික වාසිය. ඉතින් අපිට මේ වගුවේ තියෙන දත්ත ටික එක වගුවකට දාවන හරි ලේසියිනේ. මේ වගු දෙකකට දැම්මම හරි කරදරයිනේ. හසුරවන්න අමාරුයිනේ. වගු දෙකක් බලන්න ඕන. මොකද්ද මේකෙන් තියෙන වාසිය? දත්ත සමුදායක් පවත්වා ගැනීමේ ප්‍රධානම අරමුණ තමයි බලන්න මේකේ විවරණේ තියෙනවා. මේක අදාළ වෙන්නේ පෙළ පොතේ 266 වෙනි පිටුවට බලන්න. සම්බන්ධතා දත්ත සමුදායක නැත්නම් සම්බන්ධතා දත්ත සමුදායක් කියන්නේ පුතේ වගු අතර සම්බන්ධතාව තියෙන එකට අපි කියන්නේ සම්බන්ධතා දත්ත සමුදාය. සම්බන්ධතා දත්ත සමුදායක නැත්නම් රිලේෂනල් ඩේටාබේස් එක ප්‍රධානම අරමුණ වෙන්නේ එකම දත්තේ නැවත නැවත ලිවීම නැත්නම් අනුපිටපත් වීම වැළැක්වීම. එතකොට මේකේ සියලුම දත්ත ටික එක වගුවක දාන්නේ නැතුව වගු කීපයක ගබඩා කිරීමේ ප්‍රධානම අරමුණ තමයි පුතේ දත්ත අනුපිටපත් වීම වැළැක්වීම. දත්ත අනුපිටපත් වීම වැළැක්වීම. දත්ත අනුපිටපත් වීම වැළැක්වීම. data redundancy කියලා අපි කියනවා. වැළැක්වීම හෝ අවම කිරීම. ඊට පස්සේ දත්තවල සංගතතාවයක් පවත්වා ගැනීම. දත්තවල ඒකාකාරී බව එකම විදියක්. දැන් හිතන්න ඔයාලා ළමයි 40ක් ඉන්න පන්තියේ ටීචර් ඇවිල්ලා කොලයක් දීලා කියන පුතේ ඔයාලගේ නම් ලියන්න කියලා. ඔයා එක්කෙනෙක් මුලකුරු මුලට දාලා නම ලියනවා. තව එක්කෙනෙක් නම ලියලා පස්සේ මුලකුරු දානවා. ඔම වෙන්න පුළුවන්. තම
නම කෙටි කළා වාසගම නැත්නම් සර්නේම් එක ලියනවා. එතකොට එකම දත්ත ඉල්ලුව එකම දත්තයයි නම ඔයාලා ලියන්නේ 10 දෙනෙක් 10 විදියකට. එතකොට අනේ සංගතයි. එකම ආකාරයෙන් නෑ. එතකොට මෙහෙම තියෙන දත්ත මේ විශ්ලේෂණය කරන්න අමාරුයි. අපිරිසුදු දත්ත කියලා වට කියන්නේ. හරි. ඔනක තමයි එතකොට ඔය ප්‍රශ්න වලට උත්තර එන්නේ. මම හිතන්නේ පැහැදිලි ඇති. ඔක නැවත නැවත බලන්න.